ඔයාලා දන්නවද විද්‍යුත් වාහන ලෝකය එහෙම නැත්නම් EV වාහන ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ටොයෝටා සමාගම දැන් සූදානම් කියලා. එක පාරක් charge කරලා සැතපුම් 745ක් ඒ කියන්නේ කිලෝමීටර් 1200කට වඩා යන්න පුළුවන් බැටරියක් ගැන ඔයාලා මීට කලින් අහලා තිබුණාද? මේකේ රහස තමයි solid state battery තාක්ෂණය. දැනට තියෙන බැටරි වගේ නෙවෙයි. මේ බැටරියේ ආරක්ෂාව ඉතාම ඉහළයි. ඒ විතරක් නෙමෙයි. මේ බැටරිය සම්පූර්ණයෙන්ම charge කරන්න යන්නේ විනාඩි 10ක් වගේ පුංචි කාලයක්. ඒ කියන්නේ ඔයා වාහනයට පෙට්‍රල් ගහන්න යන වෙලාවෙන්ම දැන් බැටරිය charge කරගන්න පුළුවන්. EV පාවිච්චි කරද්දී අපිට තියෙන ලොකුම ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි දුර යන්න බෑ. අනිත් එක තමයි charge කරගන්න ගොඩක් වෙලා යනවා කියන එක. හැබැයි ඉතින් මේ තාක්ෂණයෙන් මේ දෙකම විසඳනවා නේද? අපේ රටේ ජපන් වාහන වලට තමයි මාරම මාකට් එකක් තියෙන්නේ. එතකොට ඉස්සරහට මේ වාගේ වාහන එනකොට ජපන් වලින්ම ඔය තෙල් වලින් දුවන ජපන් වාහන වලට තැනක් තියෙයිද? ඉදිරියට ඉන්ධන වාහන වලටද තැනක් එන්නේ? ඉලෙක්ට්‍රික් වාහන වලට තැනක් එන්නේ? ඒකට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට ටොයෝටා සමාගම පවසන විදිහට 2027 හෝ 2028 වෙද්දී මේ වාහන ඇත්තටම අපිට පාරේ දකින්න ලැබෙයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක අනාගතයේ ප්‍රවාහනයේ ලොකු හැරවුම් ලක්ෂයක් වේවි. ඉතින් මේ අලුත් තාක්ෂණය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ලංකාවට මේවා ඉක්මනින් ලැබෙයිද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න.